අනේ අම්මේ නැගිටින්නකෝ. අනේ ඇයි අම්මේ ඔය අමාව දාලා ගියේ? මම දැන් ඔයා නැතුව ඉන්නේ කොහොමද? අම්මේ නැගිටින්නකෝ. මේදට හොඳ කරන්න බැරි අසනීපයක් හැදුන නිසා ඇය ලෙඩ ඇඳට වැටිලා මිය යනවා. පුංචි සඳලි තමන්ගේ තාත්තා එක්ක තනි වෙනවා. තාත්තේ අර ඈත පේන ලොකු තරුව අම්මා වෙන්න ඇති නේද? ඒ තරුව හරියට අපි දිහා බලාගෙනම දිලිසෙනවා වගේ. ඔව් පුතේ, ඔයාගේ අම්මා ඔයාට ගොඩක් ආදරෙයිනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ අම්මා අහසේ තරුවක් වෙලා බලාගෙන ඇති ඔයා දිහා. අම්මා නැතුව මට හරි පාළුයි තාත්තේ. අම්මා ආයිත් එනවනම් අම්මා නැතුව මට කන්නත් බෑ, බොන්නත් බෑ, සෙල්ලම් කරන්න හිතෙන්නෙත් නෑ. අනේ මට අම්මා ඕනේ තාත්තේ. ඔන්න ඉතින් ඔය විදිහට කාලයක් ගත වුණා. සඳලිගේ තාත්තා රස්සාවට යන නිසා මේ පුංචි සඳලිව බලා ගන්න වැඩයි, ගෙදර දොරේ වැඩයි සේරම එකපාර කරන්න සඳලිගේ තාත්තට අපහසු වුණා. ඉතින් ටික දවසකට පස්සේ සඳලිව බලා ගන්න මේ තාත්තා පුංචි අම්මා කෙනෙක් ඇඳගෙන එනවා. සඳලි පුතේ බත් උයලා තියෙන්නේ. මම බත් ටිකක් බෙදලා ගෙනල්ලා දෙන්නද ඔයාට කන්න? පුතාට බඩගිනේද? හා පුංචි අම්මේ ටිකක් විතර බඩගිනි. ඉන්නකෝ එහෙනම් මම බෙදාගෙන එන්න. සඳලිගේ පුංචි අම්මා සඳලිට ආදරෙන් සැලකුවා. ඔන්න ඉතින් ඔය විදිහට කාලයක් ගත වුණා. සඳලිගේ පුංචි අම්මට දරුවෙක් ලැබුණා. ඉතින් සඳලි තමන්ගේ සහෝදරයාට හරිම ආදරය කළා. ඔන්න ඔය විදිහට ටික කාලයක් ගත වුණා වගේම හැමදේම වෙනස් වුණා. කසුන් මල්ලි අනේ හරිම කම්මැලි. අපි දෙන්න යමුද සෙල්ලම් කරන්න? සඳුනිලා සල්ගහ ගාව දැන් සෙල්ලම් කරන්න පටන් අරගෙනත් ඇති. අපි යමු අක්කේ. සඳුනි අක්කලා කිව්වාද අලුත් සෙල්ලමක් කරනවා කියලා. යමු ඉක්මනට යමු අපි. ආහා ඔයි කෙලට මොන සෙල්ලම්ද? යනවා ගිහින් කුස්සිය ටිකක් අස් කරලා දානවා. එනවා මෙතන උඩ දාගෙන සෙල්ලම් කරන්න යන්න. මගේ පුතා විතරක් ගිහින් සෙල්ලම් කරලා එන්න මගේ පුතේ. මේ කෙලට මොන සෙල්ලම්ද? අනේ පුංචි අම්මේ මට හරිම කම්මැලි. මං ගිහින් එන්නම්කෝ මල්ලිත් එක්ක. කම්මැලි නිසා තමයි බල ගිහින් කුස්සියස් කරලා දාන්න කිව්වේ. තමුන්ට මේ ගෙදර සැප වැඩි වෙලා. අනේ අම්මේ සඳලි අක්කවත් එක්කන් යන්නම්කෝ. එයා පවුනේ. මේ කෙල්ල ගියාම ගෙදර වැඩ කරන්න කෙනෙක් නෑනේ පුතේ. ඒකින්ද පුතා විතරක් ගිහිල්ලා ඇති වෙනකන් සෙල්ලම් කරලා එන්නකෝ. පුංචි අම්මට දරුවෙක් ලැබුණාට පස්සේ පුංචි අම්මා සඳලිට ගොඩක් වෙනස්කම් කළා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, සඳලිට සඳලිගේ තාත්තා ආදරය කරනවට මේ පුංචි අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. කෝ නිර්මලා දරුවෝ දෙන්න. මම මේ එන ගමන් දෙන්නට චොක්ලට් දෙකක් අරන් ආවා. කෝ ළමයි? පුතා නම් සෙල්ලම් කරන්න ගිහින් දැන් එයි. කෝ නිර්මලා දුව මොකෝ පේන්නේ නැත්තේ? දුව සෙල්ලම් කරන්න ගියේ නැද්ද? අද මේ දුව ටිකක් කලින් ආවනේ සෙල්ලම් කරලා. මං හිතන්නේ ඔය සෙල්ලම් කරලා මහන්සියටම කාමරේ නිදි ඇති. එහෙනම් මෙන්න මේ චොක්ලට් දෙක දරුවෝ දෙන්නට දෙන්නකෝ හාමිනේ. මං ඇඟපත ටිකක් හොදගෙන එන්නම්කෝ. අනේ ඇත්තමයි මේ මිනිස්සයාට අර මැරිච්ච මහගෑණිගේ දරුවටම ආදරේ හිතෙනවනේ. අර කෙල්ලට මොන චොක්ලට්ද? මගේ පුංචි කොළු පැටියට මේ දෙකම දෙනවා. මං එහෙනම් වැඩට ගිහින් එන්නම් හාමිනේ.
කෝ දරුවෝ දෙන්න තාම නිදිද? එයාලා තාම නිදි අපේ මහත්තයා. එහෙනම් අපේ මහත්තයා පරිස්සමට ගිහින් එන්නකෝ. අනේ පුංචි දරුවනේ නිර්මලා. ඔන්න ඔහෙ ටිකක් දවල් වෙනකන් නිදාගත්තු ආවේ. මං එහෙනම් ගිහින් එන්නම් හාමිනේ. හාමිනෙත් පරිස්සමින් ඉන්නකෝ. හොඳයි අපේ මහත්තයා. දවල් වෙනකන් නිදාගන්න. මේ කෙල්ලට දවල් වෙනකන් නිදාගන්න දෙන්න හොඳ නෑ. පුළුවන් තරම් වැඩ කරගන්න ඕනේ. අනේ මගේ අහිංසක කොළු පැටියා නම් දවල් වෙනකන් නිදාගත්තත් කමක් නෑ. ඇහැරවන්න ඕනේ ගිහලා මේ කෙල්ලව මේ ගෙදර වැඩ ටික සේරම කරව ගන්න. කරන්නකෝ මං හොඳ වැඩක්. ලොකු හාමිනේ තාම නිදි නේද? නැගිටින්නයි කිව්වේ. ආවා මෙතන පස්සට එළිය වැටෙනකන් නිදා ගන්න. නැගිටිනවා. නැගිටලා ගිහිල්ලා අර මගේ සාරි ටිකක් ඇති හොදලා දානවා. ආයෙත් මට කියන්න තියන්න එපා. අනේ මගේ අහිංසක කොළු පැටියට හොඳටම නිින්ද ගිහින්නේ. අනේ සෙල්ලම් කරලා මහන්සි ඇති. ඔන්න ඔහෙ දවල් වෙනකන් නිදාගත්තු දෙන්. පව් මගේ අහිංසකයා. මේ නපුර පුංචි අම්මා මුළු දවසේම සඳලිගෙන් වැඩගත්තා. සඳලිට හරියට කන්නවත් දුන්නේ නැහැ. හැබැයි පුංචි අම්මා මේ හැමදේම කළේ සඳලිගේ තාත්තට හොරෙන්. බොල ඔහොමද තමුන් රෙදි හොදන්නේ ඈ? ඕවා හොඳ වටින සාරි පරිස්සමට හොදන්න ඕනේ. තේරුණාද? අනේ අම්මපා තමුනුත් තමන්ගේ අම්මා එක්ක මැරිලා ගියේ නෑනේ. මට තමුන්ව පේන්න බෑ මූසල කෙල්ල. තමුනුත් අම්මා වගේ මැරිලා ගියා නම් අපිට නිදහසේ ඉන්න තිබුණනේ. ඔන්න හාමිනේ මං ආවා. අපේ මහත්තයා ආවද? ඇයි මේ අද වේලාසනින් ඇවිත්නේ? ඔව් හාමිනේ. අද ටිකක් කලින් කාන්තෝරුවේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා. මේ චූටි පුතත් ඉන්නේ. කෝ හාමිනේ සඳලි දුව? ඒ ළමයා එපා කියද්දි රෙදි හොදනවා අපේ මහත්තයා. මං කිව්වා මට කරගන්න පුළුවන් කියලා. ඒත් ඒ ළමයා බලෙන්ම හොදනවා. මට උදව් කරන්න ඕනේ කියන්නේ. අනේ පව් හාමිනේ. සඳලි හරීම හොඳ දරුවෙක්. කාටවත් කරදරයක් නැති අහිංසක දරුවෙක්. දැන් ඉතින් හවස් වෙලානේ හාමිනේ. දරුවට පින්නට අසනීප වෙයි. හාමිනේ ගිහින් එක්කන් එන්නකෝ දරුවව. අන්න තමුන්ගේ මහලොකු තාත්තා තමුන් වහනවා. එනවා යන්න ඇතුළට මූසල කෙල්ල. අනේ ඇයි පුතේ ඔයා මේ හවස් වෙලා වලන් හොදන්නේ? පුංචිට ඒව තනියම කරගන්න පුළුවන්නේ. පුතා මල්ලිත් එක්ක සෙල්ලම් කර ඉන්න එපා. පුංචි අම්මා තමයි තාත්තේ මට කිව්වේ මේ වලන් ටික හොදලා දෙන්න කියලා. පුංචි අම්මට ටීවී බලන්න තියෙනවා කිව්වා. මට මේ ටික හොදලා ඉවර කරේ නැත්නම් ගහනවා කිව්වා. අනේ ළමයෝ ඔහොමත් බොරු කියනවද මං අහන්නේ? මම මේ දරුවන්ට කියලා වැඩ කරව ගන්නවද? මම මේ දරුවව හැම වෙලාවෙම බලාගන්නේ මලක් වගේ. මං හැම වෙලාවෙම කියන්නේ මට මේ ගෙදර වැඩ කරගන්න පුළුවන් එයාලට උදව් කරන්න එපා කියලා. එයාලට යාළුවොත් එක්ක සෙල්ලම් කරලා නිදහසේ ඉන්න කියලායි මං කියන්නේ. අනේ මන් දන්නේ නෑ හාමිනේ. මට නම් තේරෙන්නේ නෑ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා. අමරෙත් වැඩට ගිය එකේ මේ කෙල්ලට හොඳ වැඩක් කරන්න ඕනේ. දැන් මේ කෙල්ල අමරට කේලම් කියන්නත් පටන් අරගෙන. මේ කෙල්ල හිටියොත් මේ දේපලත් බෙදෙනව දවසක. මේව කාටවත් දෙන්න බෑ. මේ සේරම ලැබෙන්න ඕනේ මගේ දරුවට. මේ කෙල්ලට නෙමෙයි. මේ කෙල්ල පණ පිටින් හිටියොත් නේ ප්‍රශ්නේ. හොඳයි මං කරන්නම්කෝ හොඳ වැඩක්. ඒ මුසල කෙල්ල නැගිටිනවා. මං කියලා තියෙනව නේද තමුන්ට මේ ගෙදර දවල් වෙනකන් නිදාගන්න බෑ කියලා. බලනවා තමුන්ගේ තියෙන හඩු ගතිය. එනවා යන්න මාත් එක්ක ගඟට ගිහින් නාගෙන එන්න. එනවා.
අනේ ඇයි පුංචි අම්මේ මට ටිකක් නිදා ගන්න බැරි? ඒත් මල්ලි හොඳට නිදා ගන්නවනේ දවල් වෙනකන්. ඇයි ඉතින් මට නිදා ගන්න දෙන්නේ නැත්තේ? අනිත් එක ඇයි මේ උදේ පාන්දරම මාව නාවන්න එක්කන් යන්නේ? අපි දවල් වෙලා යමුකෝ. මට ඊයේ දවසම ගෙදර වැඩ කරලත් හරිම මහන්සි. ඒක නිසා ටිකක් නිදා ගන්නම්කෝ. මගේ කොල්ලා විතරක් නිදාගත්තාම ඇති. තමුන් මේ ගෙදර වැඩ කරන්න උදේ පාන්දර නැගිටින්න ඕනේ. අන්න ඒකයි මගේ නීතිය. දැන් පණ්ඩිතකම් කතා කරන්නේ නැතුව ලෑස්ති වෙලා එනවා යන්න මාත් එක්ක නාගන්න ගඟට. දැන් තමයි හොඳම වෙලාව මේ කරදරෙන් මිදින්න. කවුරුත් පේන්නත් නෑනේ උදේ හින්දා. මේ කෙල්ලව ගඟට තල්ලු කරලා දාන්න ඕනේ දැන්. අනේ පුංචි අම්මේ මාව බේරගන්න. අනේ මාව බේරගන්න. ඇයි පුංචි අම්මේ මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ? අනේ මාව බේරගන්න පුංචි අම්මේ. අනේ මගේ දරුවා ආගේ අතක් නෑ. අනේ හැමතැනම හෙව්වා. හේත් මේ දරුවා හොයාගන්න බැරි වුණානේ. අනේ මම මොන වගේ තාත්තා කෙනෙක්ද? මට මගේ දරුවා පරිස්සම් කරගන්න බැරි වුණානේ. ඔහොම තමයි අපේ මහත්තයා. ඒ ළමයා ගෙනාපු ආයේෂ ඉවර වෙලා ඇති. අපි ඉතින් ඇඬුවයි කියලා දැන් මොනව කරන්නද අමරේ? අපි බලන්න පුළුවන් හැම තැනකම බැලුවනේ. අනේ අම්මේ අක්ක නැතුව මට ඉන්න බෑ. අක්ක නැති වුණොත් මං තනි වෙනවනේ. අනේ අපි තව ටිකක් හොයමු තාත්තේ. තව ඉතින් කොහෙ කියලා හොයන්නද? මේ ගමේ උන්දලා එක්ක මුළු ගමම පීරුවනේ. හම්බ වෙනවා නම් ඉතින් මෙලහකට හම්බ වෙන්න එපයි මේ කෙල්ලව. අම්මට දුක නැද්ද අම්මේ අක්ක ගැන? දුකයි තමයි දරුවෝ. අපි කියලා ඉතින් මොනව කරන්නද ඉතින්? අනේ පුංචි අම්මේ මාව බේරගන්න. අනේ මාව බේරගන්න. ඇයි පුංචි අම්මේ මට මෙහෙම කළේ? අනේ ඇයි? අයියෝ අනේ මොකද නිර්මලා මේ කෑ ගහන්නේ? මොකද හීනෙන්වත් බය වුණාද? ඔව් මේ මම මේ හීනෙන් බය වුණානේ. ඉතින් සඳලිව ගඟට තල්ලු කරපු නිර්මලා හැමදාම රැට හීනෙන් බය වුණා වගේම පිස්සු හැදිලා වගේ කියවන්න ගත්තා. ඔව් මට ගඟ ළඟට යන්න ඕනේ. මට ගඟ ළඟට යන්න ඕනේ. අනේ මට ගඟ ළඟට ගිහිල්ලා ගඟට පනින්න ඕනේ. අනේ මට යන්න ඕනේ. සඳලිගේ තාත්තටත් හිතාගන්න බැරි වුණා මොකද්ද මේ එක පාරටම නිර්මලාට සිද්ධ වුණේ කියලා. ඉතින් මේ ගෙවිලා ගිය කාලෙදිම නිර්මලා ජීවත් වුණේ පිස්සුවෙන් වගේ. එක දවසක් රෑ නිර්මලා පිස්සුවෙන් වගේ සඳලිව තල්ලු කරලා දාපු ගඟ ළඟට ගියා. ඒත් එක්කම නිර්මලාව ගලක පැටලිලා ගඟට වැටුණා. ඉතින් මේ නිර්මලා අර අහිංසක දරුවට කරපු අපරාධෙට ජීවිතෙන් වන්දි කළා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.